දරුවෝ මම මේ සූදානම් වෙන්නේ මට විදේශගත රටක ඉඳලා එක දරුවෙක් පිරිමි දරුවෙක් කතා කරලා එයාගේ ගැහැණු දරුවෝ එයාත් එක්ක අමනාප වෙලා විරසක වෙලා තරහ වෙලා එයා මෙයාත් එක්ක හුදින් කතා බහ කරලා ෆෝන් පවා බ්ලොක් කරලා කතා බහ කරන්නේ නැහැ කියලා එයා මට මේ වැඩ රාජකාරී බාර දුන්නේ. ඉතින් මුහුදෙන් එතර කරදිය වලල්ලෙන් එහා අපේ විදේශගතලා ඉන්න දරුවන්ට වැඩ රාජකාරියක් කරනකොට බලගතු විදිහටම කරන බන්ධනයක් තමයි එක. මේ ගෙරියොළු මාලාවෙන් කරන බන්ධනේ අති ප්‍රබලයි අති විශිෂ්ටයි. ඒත් එක්කම මේ කරදිය වලල්ලෙන් එහා පැත්තේ ඉන්න දරුවන්ට මේ කරදිය වැලි කියන්නේ මුහුදු වැලි. මේ තියෙන්නේ කරදිය වැලි. මේවා තියලා ඒ කරදිය වලල්ලෙන් එහා පැත්තේ ඉන්න දරුවන්ට ඒක බලගතු විදිහටම බල කට්ටියගේ ඇඟවල් වලට පත්‍යං වෙන විදිහට එයාලගේ ශරීර වලට කාබදින විදිහට වදින විදිහට තමයි මේ වැඩ රාජකාරී කරන්නේ. මොකද මෙතනදී මේ ගැහණු රූපයක් තියෙනවා රත්තරන්ින් තනපු ගැහණු රූපය රත්තරන්ින් තනපු පිරිමි රූපය. මේ රත්තරන්ින් තනපු මේ රූප දෙක තියලා මේ දෙන්නට බලගතු විදිහටම මේ කතා කරන්නේ නැති මේ ෆෝන් බ්ලොක් කරලා තියෙන ගැහණු දරුවව මම මෙයාගේ දෙපතුල ළඟට ගෙනත් දෙන්න. මෙයාට කතා කරන්න. මොකද එතකොට මේ කාරණාව ඒ පිරිමි දරුවා මාත් එක්ක මේ වගේ බලගතු ගොටුමාලාවක් තන්න මේ දෙක කරන්න හදන්නේ. මෙයා ඒ ගැහණු දරුවත් එක්ක කතා කරන්න නෙවෙයි. ඒ ගැහණු දරුවා මේ පුතාගේ දෙපතුල ළඟ වැඳ වැටිලා දින 4ක කාල සීමාවක් තුළදී එතනින් එහා තප්පරයක්වත් යන්නේ නැහැ. ඊට මෙහායින් දින 4ක කාල සීමාවක් ඇතුළතදී බලගතු විදිහට මේ සාහිත්‍යයේ බලගතුකම පෙන්නලා මේ දෙන්නගේ මේ එකතු වීම මේ සම්බන්ධ මාලාව මුළු ජීවිත කාලයම සතුටෙන් සමගින් සන්තෝෂයෙන් හෙට දවසේදී hina වෙලා ඉන්න පුළුවන් වෙන විදිහට තමයි මේ බලගතු ගොටු මාලාවත් අල්ලලා මේ ගුරුළු මාලාවෙන් මේ වැඩ රාජකාරී කරන්න හදන්නේ. ඒ විතරනේ මේ පුලුටු තියෙනවා. මේවා මේ පුලුටු තියලා මේ මල් පහන් තියලා මේවා මේ කරන්නේ